අපේ ලංකාව කියන්නේ ලෝකයේ කුළුබඩු සිතියමේ විශේෂ තැනක් ගන්නා රටක්. ඒ අතරින් කුරුඳුවලට හිමිවන්නේ හරිම උසස් අද්විතීය ස්ථානයක්. ලෝකයා සැබෑ කුරුඳු හෙවත් සිලෝන් කුරුඳු කියලා හඳුන්වන්නේ අපේ රටේ හැදෙන මේ විස්මිත කුළුබඩුවයි. අවුරුදු දහස් ගණනක් තිස්සේ ලෝක වෙළඳ පොලේ වැඩිම ඉල්ලුමක් තිබ්බ කුළුබඩුවක් විදිහට කුරුඳු ප්‍රසිද්ධයි. කුරුඳු කියන්නේ නිකන් කුළුබඩුවක් නෙවෙයි. ඒක අපේ රටේ ආර්ථිකයට, සංස්කෘතියට, ඉතිහාසයට වගේම අපේ අනන්‍යතාවයටත් තදින්ම බැඳිලා තියෙන රන්වන් වස්තුවක්. ලංකාවේ කුරුඳු ඉතිහාසය හරිම පුදුමාකාරයි. ක්‍රිස්තුපූර්ව 2000 තරම් ඈතට යන මේ කතාව පුරාණ ඊජිප්තුවේ මමීකරණ කටයුතු වලටත් රෝමවරුන් සහ ග්‍රීකයන් විසින් ඖෂධයක් විදිහටත් කුරුඳු පාවිච්චි කරපු බවට සාක්ෂි වලින් පිරීලා තිබෙනවා. මුලින්ම කුරුඳු යුරෝපයට අරන් ගියේ අරාබි වෙළෙන්දෝ. එයාලා මේකේ නියම නිජබිම ගැන තොරතුරු රහසක් විදිහට තියාගත්තා. සමහරු කිව්වේ කුරුඳු කියන්නේ කුරුළු කූඩු වලින් සොයාගන්නා පුළුල් කොළ වර්ගයක් කියලා. මේ රහස්‍යභාවය නිසා කුරුඳු වල වටිනාකම තවත් වැඩි වුණා. ඊට පස්සේ 16 වෙනි සියවසේදී පෘතුගීසීන් ලංකාවට ආවට පස්සේ කුරුඳු වෙළඳාම ඒකාධිකාරිය එයාලට ලැබුණා. පෘතුගීසීන් කුරුඳු එකතු කරගන්න ගම්වලට ගිහින් බලහත්කාරයෙන් ගොවීන් ලවා කුරුඳු කපලා තියෙනවා. එයාලගෙන් පස්සේ 17 වන සියවසේදී ලන්දේසීන් ලංකාවට ඇවිත් කුරුඳු වගාව ක්‍රමවත් කළා. එයාලා කුරුඳු වගා කරන විශේෂ ප්‍රදේශ පවා වෙන් කරලා තිබුණා. ලන්දේසීන්ගෙන් පස්සේ 18 වෙනි සියවසේදී බ්‍රිතාන්‍යයන් ලංකාවට ආවම කුරුඳු වෙළඳාම තවදුරටත් පුළුල් කළා. මේ විදේශ පාලන කාලවලදී ලංකාවේ කුරුඳු ලෝකයේ වැඩිම මිලක් තිබ්බා. වැඩිම ඉල්ලුමක් තිබ්බ කුළුබඩුවක් බවට පත් වුණා. මේ ආධිපත්‍යය නිසා අපේ රටේ ආර්ථිකය ඔවුන්ට හොඳ ආදායම් මාර්ගයක් වුණා. කුරුඳු ශාකය නිවර්තන කලාපීය උණුසුම් හා තෙතමනය සහිත දේශගුණයට හැඩගැහෙනවා. විශේෂයෙන්ම ලංකාවේ නිරිත දිග වෙරළබඩ තීරයේ කුරුඳු වගාවට ඉතාමත් සුදුසුයි. ගාල්ල, මාතර, කළුතර, රත්නපුර, මාතලේ, හම්බන්තොට වගේ දිස්ත්‍රික්කවල කුරුඳු වගාව විශාල වශයෙන් සිද්ධ වෙනවා. මේ ප්‍රදේශවල තියෙන රතුපස් සහ සාරවත් බව කුරුඳු වගාවට කදිමයි. කුරුඳු අස්වනු නෙලීම කියන්නේ අවුරුදු දහස් ගණනක් තිස්සේ පැවතියෙන හරිම සියුම් හා අත්දැකීම් බහුල නිපුණත්වයක් අවශ්‍ය වන ක්‍රියාවලියක්. සාමාන්‍යයෙන් අවුරුදු 2ක් විතර වයස ඇති කුරුඳු ශාකයක අතු නිශ්චිත ප්‍රමාණයට වර්ධනය වුණාට පස්සේ කපා දමනවා. මේ සඳහා විශේෂයෙන්ම තියුණු පිහි පාවිච්චි කරනවා. ඊට පස්සේ විශේෂයෙන් පුහුණු වුණු කුරුඳු කපන්නන් හෙවත් කුරුඳු පීලිකාරයින් විසින් මේ අතුවල පොත්ත හරිම ප්‍රවේශමෙන් ඉවත් කරනවා. මේක තමයි මේ කර්මාන්තයේ හදවත. පොත්ත ඉවත් කරනකොට පොත්තේ යට තියෙන ලී කොටස කිසිම හානියක් වෙන්න බෑ. පොත්ත ගැලෙව්වට පස්සේ එයාලා පොත්තේ පිටත පොත්ත හෙවත් රළු කොටස හූරලා ඉවත් කරනවා. ඊට පස්සේ අභ්‍යන්තර පොත්ත පමණක් ඉතිරි කරනවා. මේ අභ්‍යන්තර පොත්ත වියලීමෙන් පස්සේ ස්වභාවිකවම ඇකිලිලා අපි දකින සිහින් දුඹුරු පැහැති කුරුඳු කූරුවල හැඩය ගන්නවා. මේ ක්‍රියාවලියට කියන්නේ පීලි ගැසීම කියලා. කුරුඳු කූරුවල ගුණාත්මක භාවය තීරණය වෙන්නේ ඒවයේ ඝනකම, වර්ණය, සුවඳ සහ හැඩය අනුවයි. සිහින් රන්වන් පාටට හුරු හොඳ සුවඳක් තියෙන ඒ වගේම එකිනෙකට හොඳින් ඇකිලී ඇති කුරුඳු කූරු තමයි ඉහළම ගුණාත්මක භාවයෙන් යුක්ත ලෙස සැලකෙන්නේ. මේ කුරුඳු කූරු වර්ගීකරණය කරන්නේ ඒවායේ ඝනකම අනුවයි. ලෝකයේ කුරුඳු වර්ග ගණනාවක් තිබුණට ලංකාවේ සිලෝන් කුරුඳු සුවිශේෂී වන්නේ ප්‍රධාන හේතු කිහිපයක් නිසායි. කූමරින් කියන්නේ අධික ලෙස ශරීරගත කළහොත් අක්මාවට හානි කළ හැකි රසායනික සංයෝගයක්. අනෙකුත් කුරුඳු වර්ගවල කූමරින් අධිකව අඩංගු වන අතර කිලෝ එකකට මිලිග්‍රෑම් 1200ක් දක්වා තිබෙනවා. සිලෝන් කුරුඳුවල කූමරින් ප්‍රමාණය ඉතාමත් අවමයි. සාමාන්‍යයෙන් කිලෝ එකකට මිලිග්‍රෑම් 0.017කටත් වඩා අඩුයි. මේ නිසා සිලෝන් කුරුඳු දිගුකාලීනව පාවිච්චි කිරීමට වඩා ආරක්ෂිතයි. සිලෝන් කුරුඳුවල සුවඳ සහ රසය වඩාත්ම සියුම්, මිහිරි, උණුසුම් සහ සංකීර්ණයි. ඒකේ තියෙන තරමක් පැණි රස මල් සුවඳක් වගේ රසයක්. කැෂියා කුරුඳු වලට වඩා සිලෝන් කුරුඳු වල රසය හා සුවඳ උග්‍ර නැහැ.
ඒ නිසා එය විවිධ ආහාර සහ පාන වර්ග වලට අද්විතීය රසයක් සහ සුවඳක් එකතු කරනවා. කුරුඳු කියන්නේ අපේ මුළුතැන් ගෙට විතරක් සීමා නොවිච්ච හරිම බහුකාර්ය කුළුබඩුවක්. කේක්, පුඩින්, බිස්කට්, පාන් වැනි රස කැවිලි වලට, කරි වර්ග, බිරියානි, බත් වැනි ප්‍රධාන ආහාර වලට, තේ, කෝපි, කොකෝවා වැනි පාන වර්ග වලට මෙන්ම පළතුරු සලාද, ඕට්ස් වැනි උදෑසන ආහාර වලටත් කුරුඳු එකතු කරගන්නවා. කුරුඳු වල තියෙන උණුසුම් මිහිරි සුවඳ නිසා සුවඳ විලවුන් ආලේපන, ඉටිපන්දම්, වායු නැවුම්කාරක වැනි රූපලාවන්‍ය සහ ගෘහස්ත නිෂ්පාදන වලට යොදා ගන්නවා. ආයුර්වේද, සිංහල වෙදකම සහ වෙනත් සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමවලදී සෙම්පතිස්සාව, උණ, ආතරයිටිස් වැනි රෝග රාශියකට ප්‍රතිකාර කරන්න කුරුඳු පාවිච්චි කරනවා. කුරුඳු වල ප්‍රතිසුද්ධජීවී ගුණ නිසා මුඛ සෞඛ්‍ය නිෂ්පාදන වලටත් යොදා ගන්නවා. අද වන විට ශ්‍රී ලංකාවේ කුරුඳු කර්මාන්තයට නොයෙකුත් අභියෝග වලට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ගෝලීය වෙළඳපොලේ ඇති තරඟකාරීත්වය, වෙනත් රටවල් වලින් එන කැෂියා කුරුඳු වල මිල අඩුවීම, දේශගුණික විපර්යාස, නියඟ අධික වර්ෂාව, කම්කරුවන්ගේ හිගේ සහ වගාබිම් අඩුවීම මේ අතරින් ප්‍රධානයි. විශේෂයෙන්ම තරුණ පරම්පරාව කුරුඳු කර්මාන්තයට යොමුවීමේ අඩුවක්ද දක්නට ලැබෙනවා. මෙම රන්වන් පැහැති සුවඳවත් නිධානය අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීම අප සැමගේ වගකීමයි.